බලන්නකො අපි කොහෙද යන්නේ කියලා. අපි ගියේ ඉන්දියන් ෆුඩ්ස් try කරන්න කියලා. ඊට පස්සේ ඉතින් ඉන්දියන් ෆුඩ්ස් මොනවාද කියලාත් බලලා අපි ඉතින් ගියා. යනකොට ලස්සන එන්ට්‍රන්ස් එකක් එහෙම තිබ්බා. ඊට පස්සේ ඉතින් අපි ඇතුළට ගිහිල්ලා ෆුඩ් ස්ටෝල් වලට ගියා මොනවාද අපිට කන්න තියෙන්නේ බලන්න. මායි මගේ යාළුවෝ තුන්දෙනෙකුයි තමයි ගියේ. ඊට පස්සේ අපි යනකොට ගුලාබ් ජාමුන්, චායි, අනියන් පකෝඩා, ඊට අමතරව පානිපූරි, පූරි මේ වගේ අයිටම්ස් ගොඩාක් තිබ්බා. ඒනේ ලලන්නය. මේනේ චමුදි. ඊට පස්සේ අපි ඉතින් පූරි කමු කියලා නෑ පානිපූරි කමු කියලා ගිහිල්ලා ඉතින් පානිපූරි හදන හැටිත් බලන් ඉඳලා පූරි කෑවා. මේක මේ එකපාර කන්න ඕනේ කියලා කියපු නිසා අපි ඒක එකපාරම කෑවා. ලලන්නෑ කිව්ව එක සුපිරි කියලා. චමුදිට ඒක එකපාර කාගන්න බැරුව දෙපාරකට වගේ තමයි කෑවේ. හැබැයි කොහොම හරි අන්තිමට ඩයල් එක කෑවා. මාත් ඉතින් ඒක කෑවා. අවුලක් නෑ ෂේ. යනකොට යාළුවෝ දෙන්නෙකුත් හම්බුණා. ඊට පස්සේ අපි ගියා චායි බොන්න. කට්ටියත් එක්ක ඉතින් යනකොට ඔය තියෙන ගුලාබ් ජාමු. ඒක නම් පැණි රහ වැඩි. ඊට පස්සේ ඉතින් යන තැන ෆොටෝනේ. අපේ කට්ටිය බ්ලොග් කරන්නම ෆොටෝ ගහනවා. ඊට පස්සේ ඉතින් අපි ඉන්නකොට අපේ VC මැඩම් ආවා ඒක ඕපන් කරන්න කියලා. ඊට පස්සේ ඉතින් එතනත් පොඩ්ඩක් හැදාගෙන ඉඳලා ඒ වැඩේත් ඉවර වෙනකන් ඉඳලා අපි ගියා ෆොටෝ එකක් ගහන්න කියලා. ෆොටෝ එකක් ගහන්න ගිහලා වීඩියෝ එකක් තමයි අන්තිමට ගත්තේ. යන තැන ඉතින් වීඩියෝ එකක් ගන්නවනේ. ඊට පස්සේ අපි ගියා අනියන් පකෝඩා කන්න. අම්මෝ කට පිච්චි තුන්දෙනාත් එක්ක එකතු වෙලා අර ගිනි යව්වේ ඔක කාලි වර වෙලා තමයි අපි එතනින් ගියේ. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම් වෙනකම් බයි.